Sagi, අපි යනවා එහෙනම්. දෙසැම්බර් 24 හෙට නත්තල් හින්දා අපි යනවා වයිෆ්ලා ගමේ. කොල්ලගේ මොන්ටිසෝරිය තියෙන හින්දා එයාව අරගෙනයි යන්න වෙන්නේ. ඒ නිසා අපි තව චුට්ටෙන් දැන් 12ට මොන්ටිසෝරිය ඇරෙනවා. ඒ ඇරුණාට පස්සේ පුතාවත් අරගෙන තමයි අපිට යන්න වෙන්නේ ඇඹිලි පිටියේ. 12 වෙනකොට මෙහෙන් යන්න ගියාම හරියටම 1-2 වෙද්දී ඇඹිලි පිටියේ හොඳම රස්නේ වෙලාවට තමයි ඇඹිලි පිටියට යන්න වෙන්නේ. කරන්න දෙයක් නැහැ. අපි ගිහිල්ලා බලමු. අපි කොහෙද යන්නේ? ලොකු ආදමයාගේ ගෙදර. ඒ කොහෙද? ඇඹිලි පිටියේ. ඇඹිලි පිටියේ. ඇඹිලි පිටියේ. ඉස්සරහින් දැන් දෙකට විතර වෙලා හින්දා දවල්ට මොනවා හරි කාලා යන්න තමයි අයිඩියා එක දෙන්නේ. කොල්ලණේදි ඉස්සරහා තියෙනවා රුවන්පුර අධ්‍යාපන විද්‍යාපීඨය. මාදම්පේට ආවත් දැනගන්න පුළුවන් මට්ට කුණු ගඳයි මේ හරි යනකොට මාළු මාකට් එක තියෙන නිසා. ඉතින් ඉස්සෙල්ලා ඔය මාදම්පේ පාරායිනේ මාළු මාකට් එක තිබුණේ. දැන් අර ඇතුළට ගල්ලා හදලා තියෙනවා. ඒ හරිය යනකොට මාරම කුණු ගඳයි. ගොඩකෙවල පහු වෙනවත් එක්ක පරිසරයේ තියෙන ගස්කොළන් ටික වල ගස්කොළන් වියලි කලාපයේ පැත්තට මාරු වෙනවා. දැන් කලාපයයි වියලි කලාපය අතර සංක්‍රාන්ති කලාපයක් වගේ තමයි ගොඩකෙවල තියෙන්නේ. ඉතින් දැන් බලන්න පුළුවන් ටික ටික ගස්කොළන් මාරු වෙනවා වියලි කලාපයේ පැත්තට.
සංකපාලේ මේ තියෙන්නේ පුස්සදේව යෝධයාගේ සොහොන. එක පුස්සදේව යෝධයාගේ සොහොන. එතන චෛත්‍යයක් හදලා තියෙන්නේ ඒක ආදාහනය කරපු තැන වෙන්නද කියන්නේ පුස්සදේව යෝධයා යුද්ධෙන් පස්සේ සංකපාල විහාරය තමයි මහානලා හිටිය කියලා මහාවංශය කියන්නේ. ඉතින් ඊට පස්සේ සංකපාල විහාරය තා පොඩ්ඩක් එහෙන් තියෙනවා මීටර 200ක් විතර ඇතින්. ඒකේ ඉඳලා පුස්සදේව යෝධයා මහාන වෙලා මහාන වෙච්චේ මරණ මොකක්ද කියන්නේ? අපවත් වෙලා ඊට පස්සේ තමයි මෙතන මේ ආදාහනය කළා කියලා විශ්වාසය තියෙන්නේ. ඉතින් ඒක මම උතන බලන්න ගිහිල්ලා තියෙනවා. එහා පැත්තෙන් හාරලා තියෙන්නේ ඒකේ මොන හරි තියෙදි කියලා බලන්න. ඉතින් ආමුදුරෙක් යට කරපු තැනක මොකක්ද තියෙන්නේ විදිහක් නැහැ නේ මේ. මේ තියෙන්නේ සංකපාල පන්සල. ඔය සංකපාල පන්සලේ ඉඳලා තමයි අර පුස්සදේව ආමුදුරෝ අපවත් වෙලා ගියා කියන්නේ. දැන් සංකපාලට යන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි යනවා. පොඩි පොදේකුත් යනවා. දැන් අපි ඉන්නේ දුටුගැමුණු සෑයට ඇවිල්ලා නවනගරේ තියෙනවා දුටුගැමුණු සෑය කියලා. මේක මේ ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කාලේ හදපු එකක්.
කද්දනේවේ දැන් වෙලාව 4:45යි. අපි දැන් තමයි ගෙදරින් පිටත් උනේ යන්න. යනකොට රෑ වෙයි මං හිතන්නේ. ඉල්ල බලමු ඊයේතර වෙනකන් යන්න පුළුවන් වේද කියලා. මේ ගහේ සම්පූර්ණයෙන්ම මාවවුල්ලු ඉන්නේ. මෙන්න මේ ගහේ මේ කළු පාට සම්පූර්ණ පැහැදිලි මාදී හරියට පේන්නේ නැහැ. ගස් දෙකක සම්පූර්ණයෙන් මාවොල්ලු පිරලා ඉන්නවා. ඇත්තටම ලස්සනයි. පාරයින් මුරුංග ගහක් තියෙනවා දැක්කා. ආමිනේ යන්න මුරුංග කටනවා. දැන් වෙලාව 4:40යි. අපි දැන් ඉන්නේ සංකපාලේ. සංකපාල පහුකල චුට්ටක් ආවා. අර කන්ද සම්පූර්ණයෙන්ම සුදු වෙලා තියෙන වැස්ස. තව චුට්ටකින් ඒක මේ හරියට එයි. අපි දැන් ඉන්නේ කහවත්තේ. තව රැය වෙනකොට පැය භාගයක් විතර යනකොට අපිට ගෙදරට යන්න පුළුවන්. තව චුට්ට වෙලාවකින් කරවල වෙනවා. ඊට පස්සේ මොකුත් කරන්න බැරි වෙයි. දැන් ඉතින් 5:45යි හරියටම. පැය දෙකක් වගේ යනකොට මග දිගටත් නැවති හිමින් ආවේ උනට වෙනකට ටිකක් ඉක්මනින් ඇවිල්ලා වගේ. දැන් කරවල ලැබෙන්නේ නැහැ. නිසා මම ගෙදරට ගිහින් වීඩියෝ එකේ පල්ලෙහෙන් දාන්නම් ගෙදරට ආව වෙලාව කීයද කියලා.